අතන සදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මිස්ටර් අති YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ අපේ අයියා යනවා රට අම්බී. ඉතින් අපේ අයියා රට තමයි සිංගප්පූරු වලට යන්නේ. අන්නේ vlog එකත් එක තමයි ඔයාලා අද එකතු වෙලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා subscribe කරපු නැති කට්ටිය subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එකට එකතු වෙන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. Let's go. ඉතින් guys දැන් ඔන්න ඉතින් අපි යන ගමක් තියෙන්නේ. ඉතින් මේක දැන් ගොඩක්ම තියෙන්නේ ඩබ් කරන්න තමයි. ඉතින් දැන් ගොඩක්ම තියෙන ඩබ් කරන්න. ඉතින් guys ඔය තියෙන්නේ හලාවත බීච් එක අයිනෙන් තමයි ඔය අපි ගියේ. කොහොමද? 아무දුම ලස්සනක් තියෙනවා ඉතින් එතනින් යනකොටත්. අපි ඉතින් අන්නේ පාරෙන් තමයි කටුනායක ගුවන් තොටුපළට ගියේ. ඉතින් අපි දැන් ඔය තාම යනවා ඉතින් යනවා ඉවර යන්නේ. ඉතින් ඔය අපි කලර් ලයිට් එකක් ගාව නැවැත්තුවා ඉතින්. කොහොමද ඉතින් කලර් ලයිට් ගාව නවත්තන්න දෙපැයි. ඒ හින්දා ඉතින් අපි ඔහොම නවත්තගෙන යනවා. ඔය තියෙන මිස්ටර් කොත්තු එක. ඔයාලා දන්නේ නැති. ඉතින් guys ඊට පස්සේ අපි ඔහොමම ගියා කඩේකට කන්න. ඉතින් ඕකේ නම ශාෂා හරි හරිද? ඔහොම නමක් තිබි. ඉතින් අපි කෑවේ බුෆේ එකේ. ඉතින් ඒකේ ප්‍රයිසස් උනේ 1690ක් එක්කෙනෙක්ට. ඉතින් ඔය මං කෑපු ඩෙසර්ට් එක. ඊට පස්සේ ඔන්න guys දැන් අපි ඇවිල්ලා තියෙන්නේ එයාපෝට් එකට. ඉතින් ඔයාලා දන්නවද මට කියන්න තමයි දුනා රිෂි ටෙක්නික්. ඉතින් අන්න එයත් එක්ක තමයි අද අපි එයාපෝට් ආවේ. ඉතින් ඔය ඉන්නේ අපේ අයියා. This is my brother one and only. ඉතින් දැන් අපි ඔය යනවා. ඕකට මට මතක හැටියට කියන්නේ මොකක්ද ඔකට කියන්නේ ට්‍රොලියද? ඔය මගේ නමක් කියන්නේ හරිද? ඊට පස්සේ guys ඉතින් අපේ අයියා ඔම ටිකට් එක දීලා ඒවා ඔක්කොම චෙක් කරලා ඔන්න ඔතනින් අනට යන්න පටන් ගත්තා. ඉතින් ඔය ඔතනින් යන්න තියෙන්නේ. ඉතින් ඔතනින් එහාට අපිට යන්න දෙන්නේ නැහැනේ. ඔන්න ඔතනට යනකම් විතරයි අපිට යන්න දෙන්නේ. ඉතින් guys කියන්න දෙයක් තියෙනවා. මේක රහසක් කාටවත් කියන්න එපා කාටවත්ම. මේක රහසක් හොඳේ. ඉතින් guys ඔතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ හරියට. හරිද? ඔතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ අපිට ෆ්ලයිට් එකේ ඔය මේ එයාපෝට් එකේ. ඒ වුණාට අපි ඉතින් වීඩියෝ කරා තහනම් තමයි. අපි වීඩියෝ කරලා තියෙන්නේ සහරා බෝම්බ ගහන්නයි. හරිද? අවුලන්නේ. ඉතින් guys subscribe කරපු නැති කට්ටිය subscribe කරන්න ඉක්මනටම. හොඳේ. ඉතින් පාරේ ශබ්ද ඇහෙනවද දන්නේ නැහැ ඔයාලට. මම පාරේ අපි ටවුන් එකේ ඉන්න පාරේ එහා පැත්තේනේ. ඉතින් ඔන්න ඔතන අපේ අයියා බෑග් එක චෙක් කරන්න දැම්මා. ඔතන තමයි අපේ අයියා බෑග් එක චෙක් කරේ. හරි ඒකේ වැඩන්නේ. ටවුන් එකේ මේ ඉන්න ටවුන් එක ගාව ඉන්න හින්දා වඩ සද්ද වැඩි පාරේ වාහන යනවනේ. ඉතින් ඔන්න ඔතන මම ඔයාලට පෙන්නන්නම් guys. දැන් අපේ අයියා මම යනවා දැන් හොඳේ. ඔය අපේ අයියා නෙමෙයි ඔය රිෂියා ඉන්නේ. ඔයාලට කිව්වා නෝ රිෂි ටෙක්නික් ආවා කියලා. මට හරියට මතක නෑ කිව්වා නම් දන්නේ නැහැ නේද. ආයෙ වීඩියෝ එක බලන්න බෑ මට. ආයෙ මුලින් ඉඳන්. ඉතින් මම මේ ඩපින් එක කරන්නේ. ඉතින් ඔන්න ඔය තියෙන්නේ guys මේ ඉස්සරහට හදන්න තියෙන එයාපෝට් එකේ දල සැලැස්ම. ඕක මට නෙමෙයි කිව්වේ මට මේ මන් නෙමෙයි කිව්වේ. ඕක මං මේ කියන්නේ රිෂිත තමයි කිව්වේ. හොඳේ. රිෂිතට කිව්වා ඔය තියෙන්නේ ඉස්සරහට හදන්න තියෙන එයාපෝට් එකේ දල සැලැස්ම කියලා. ඉතින් ඊට පස්සේ ලස්සනයි. ඊට පස්සේ ඒක එහා පැත්තේ දිනවා ගාඩන් එකක් වගේ. ඉතින් guys අපි උතනට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් ඔයාලට කියන්න ඕනේ තව දෙයක් තමයි. නෑ කියන්න මොකුත් නෑ. ඉතින් guys දන්නවා ඇති එයාපෝට් වල තියෙන්නේ ඔටෝඩෝ එකක්. එයාපෝට් වල තියෙන ඔටෝඩෝ මේ එයාපෝට් එකේ තිබ්බේ. ඉතින් ඔන්න උතන තමයි ගාඩන් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගාඩන් එක ඇතුල් වීම තහනම් කියලා බෝඩ් එකකුත් තියෙනවා. මම ඔක එඩිට් කරනකොට තමයි දැක්කේ. දැන් දැක්කේ. ඉතින් ලස්සනයි එතනත් හොඳේ. අන්න ඔය ඔතන මම zoom කරන තැන තියෙන්නේ. මම හිතන්නේ ඔතනින් තමයි වතුර එන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් ලස්සන තැනක් එතනත් ඇතුල් වීම තහනම් කියලා ගහලා තියෙන්නේ. මම හිතන්නේ මේ ඕක ගහලා තියෙන්නේ ගාඩන් එකට එහෙම ඔහොම එන්නේ නෙමෙයි. නැත්නම් ඔය නිකන් පොකුණට බහින්න වෙන්නේ. ටික් 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 ටික්. හරි guys ඉතින් අපි ඔය චොකලට් එකකුත් කාලා අපේ අප්පච්චිලාට ආයේ අන්න අර මං කිව්වේ දල සැලැස්ම අන්න ඒක පෙන්වන්න එකගෙන ගියා.
ඒක පෙන්වන්නේ ඒක ලස්සනයි ඒක පෙන්වන්නේ. ඉතින් guys ඔයාලට කියන්න දවස් දෙකක් තියෙනවා. ඔය දල සැලැස්මේ හරිම සියුම් විදියට ඒක නිර්මාණ කරලා තියෙනවා. ඇත්තටම මාර ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. ඔහොම නිර්මාණ කරන්නත් හැමෝටම බැහැනේ. ඉතින් guys ඔක යට නැමිලා බැලුවොත් ඔයාලට අර යටින් නිකන් අර වහලයක් නෑ ගෙයක් තිබ්බ කියමුකෝ. ඒක යට තියෙනවා අර නිකන් යට මේ පුටුව නම නම් තියෙනවා වගේ. ඕකෙත් එහෙම්ම වෙනවා පඩි පෙළ තියෙනවා වගේ. පඩි පෙළ තියෙනවා. ඊට පස්සේ කණු හිටවල වගේ තියෙනවා. ඒ කියන්නේ අර නිකන් හදන විදිය ඒ විදියටම හදලා තියෙනවා අය. අභ්‍යන්තරයේ වුණත් ඒ විදියටම නිර්මාණය කරලා තියෙනවා. ඇත්තට මාරම හැකියාවක් තමයි. ඉතින් guys ඊට පස්සේ අපි ඔහොමම යන්න පටන් ගත්තා. ඉතින් අපි ඔය යන ගමන් ඉන්නේ. ඉතින් guys කියන්න ඕනේ ඕක මට මේක රිෂියා කිව්වේ. ඔක්කොම රිෂියා කියන්නේ. ඔතන තියනවා නේද මේ ඔතන තියෙන කඩ තියෙන ඔය කඩවල බඩු හරි ගණන් කියලා රිෂිද කිව්වා. මේ ඔය කීටයක් 2000 3000ක් විතර වෙනවලු. හරියට මන් දන්නේ ඔක රිෂියා කිව්වේ. මන් දන්නේ ඔක. රිෂිද කිව්වා එහෙම 2000 3000ක් විතර වෙනවලු. ඔතන තියෙන කීටයක් එකක්. මොකද ඉතින් ඒක සමහර විට හරියන්න පුළුවන්. මොකද ඔතනට මේ විදේශ කට්ටිය එන්නේ පිට රට කට්ටිය එන්නේ. ඉතින් එයාලට අපේ රටේ රුපියල් 2000 3000 කියන්නේ එයාලගේ රටේ ලොකු ගාණක් නෙමෙයි ඒක. අන්න ඒකයි ඉතින් ඒක මං හිතන්නේ 2000 3000ක් වෙනවා ඇත්තේ සමහර විට මං හිතන්නේ එහෙම තමයි නේද? අම්බෝ දැන් නම් guys මම කට රිදෙනවා දැන් කියෝලා. ඉතින් තව ඔයාලට බලන් ඉන්න තියෙනවා විනාඩි දෙකයි ගානක් තියෙනවා තව විනාඩි දෙකක්. ඉතින් දැන් guys වීඩියෝ එක බලන්න පටන් ගත්තා නම් ඉවර වෙනකම්ම බලන්න. ඉතින් ඒක ඔයාලගේ වගකීමක් විදියට මං හිතනවා. ඉතින් කරුණාකරලා ඉවර වෙනකම් බලන්න. අපරාධෙ නැත්නම් නේද ඩේටා ටික අපරාධ වෙන්නේ. ඉතින් බැලුවොත් ඉවර වෙනකම් නෑ ඒක ගැන හිතන්න. ඒක ගැන එක්ක හිතන්න. නෑ එපා. ඕන එක. කොහොමද ඉතින් guys වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අනිවාර්යෙන්ම. ඉතින් රිෂි ටෙක්නික් අපිත් එක්ක ආවා. ඉතින් ඔයාලට කිව්වා අපි ඔයාලට කිව්වා. ඊට පස්සේ guys ඔන්න උතන තියනවා නේද? ඔන්න උතන සුපිරි පොට් එක. අපි මම ඔය zoom කරලා පෙන්නන්නේ. ඉතින් උතන ඔයාලට වෙන්නේ ෆ්ලයිට් එකක් තියෙනවා. ඔය වගේ ෆ්ලයිට් දෙක තුනක්ම තිබ්බා උතන. ඉතින් guys මට වීඩියෝ කරගන්න බැරි වුණා. එක ෆ්ලයිට් එක ගාලා ගියා. එකක් ගියා. ඊට පස්සේ අපිට ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. එන්න ලස්සනට යන්න. ඒව guys හෙල්ලෙන්නේ නැහනේ, පැද්දෙන්නේ නැහැ, මුකුත් නැහැ. කෙලින්ම අර යන ලෙවල් එකේම ටේක් ඔෆ් කරනකොට නම් පොඩ්ඩක් අර උස්සනවා. ඒ ලෙවල් එකේ මොහොම ගිහලා කරකෝලා යනවා. යන්න පටන් ගන්නකොට අර ඉස්සරහට යනවා. හැබැයි අර නිකන් හෙල්ලෙන ගති මුකුත් නැහැ. ඊට පස්සේ guys අපි උතනින් ආවා. සුපිරිය. එයාපෝට් එකත් ඇත්තටම ලස්සනයි. ඒකේ බඩු ගන්න. එච්චරයි. කාගිල්ස් එක තිබ්බා. ඒකේ බඩු ගණන් නැහැ. අපි ඒකෙන් චොකලට් අරන් මනම් කියවා. කොහොමද? ඊට පස්සේ guys අපි ඔහොමම ගියා. ඊට පස්සේ අපිට ඉතින් යන ගමන් ජූස් එකක් බොන්න හිතුණා. ඊට පස්සේ අපි යන ගමන් නවත්තලා කඩේකින් ජූස් එකක් බොන්න හිතලා ඉතින් අපි ජූස් එකක් බීලා යන්න තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ ඉතින් ජූස් එකක් බොන්න ආවට මම අපි පේස්ට්රියකුත් කාලා කඩේ තිබ්බ. නෑ පැටිස් කෑවේ. පැටිස් එකකුත් කාලා කේක් කෑලි දෙකකුත් කෑවා. මේ කේක් එහෙම රහයියා. මං ගත්තේ වෝටර්මෙලන් මායි සම්පත් මායි දෙන්නම ගත්තේ වෝටර්මෙලන්. ඊට පස්සේ අපේ ගොබ්බරිසියයි අපේ අප්පච්චි ගත්තේ ගොබ්බරිසි මල්ලියයි අපේ අප්පච්චි ගත්තේ රිෂියා වැනිලා. අප්පච්චි ගත්තේ මේ මික්ස් එකක් දෙකක්. ඉතින් guys අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. අනිවාර්යයෙන්ම subscribe කරුනේ නැති කට්ටිය subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. අනිත් කට්ටියට බලන්න share පාරක් දාන්න. එහෙනම් ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බලන්න එකතු වුණාට ස්තුතියි. ඔය තියෙන්නේ guys අපේ අයියා sorry අපේ අයියා ගත්ත ෆොටෝස් මේ ෆ්ලයිට් sorry අතන වීඩියෝ එක ඉවර වුණා. මොකද අර මේ කොටස ඉවර කරනකොට ඩපින් එක නවතිනවා. අර ඔය තියෙන්නේ guys අපේ අයියා ගත්ත වීඩියෝ එක ෆ්ලයිට් එකේදී. එහෙනම් හැමෝටම good bye, subscribe කරන්න.